ඒ කියපු එක මේ ලියන්න බෑ කියලා කියන්නේ එක්කෝ හෙන දුර්වලයි එහෙම නැත්නම් හෙන කාලකන්ණියේ. කැමැති කැටගරි එකකට තමන්ව දාගන්න පුළුවන්. ඒක එච්චර කියලාත් 100න් අහගෙන හිටියේ නෑ කියන එකනේ තේරුම. ඒ වගේ උන් තමන්ට වැඩකුත් නෑ. අම්මට තාත්තට වැඩකුත් නෑ. රටට වැඩකුත් කාටවත් වැඩක් නෑ. නිකන් නිකමෝ ටිකක්. උන් හින්දා තමයි මේකට මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. අර්ධකෙම ලියන්න බෑ තනියෙන්. ලියලා බලලා තමන්ට ලියා ගන්න බැරි වුණොත්, ඒ කියන්නේ ආසන්නවත් ගැලපුණ නැත්නම් අර කැටගරි දෙකෙන් කැමැති එකට දාගන්න ඕනේ තමන්. ඒක කරන්න දෙයක් නැහැ. ඒක තමයි කතාව. සාසංගජ බන්ධනයකදී බන්ධන ඉලෙක්ට්‍රෝන වල තමාශයට ඇද ගැනීමට මූලද්‍රව්‍යයක් නැත්නම් පරමාණුවක් සතු හැකියාව. මොකද විදුලිතාවය කියලා කියන්නේ. ඒක ලියන්න බැරි වුණොත් එක්කෝ පට්ට දුර්වලයක් එහෙම නැත්නම් කාලකන්ණී. කැමැති එකක් ගන්න. පට්ට දුර්වල එහෙම වෙන්න බෑ. එහෙම නම් ඕල් ලෙවල් පාසල මෙතෙන් ඉන්නත් බෑ. ඉතින් එකක් මේ 3-4 පාරක් කිව්වට පස්සේ ලියා ගන්න බැරි වෙනවා. කාලකන්න. හරියට අහන් ඉන්නේ නැහැ. 100න් ඉන්නේ නැහැ. හරිද? උඹලගේ සල්ලි නෙවෙයි උඹලා වියදම් කරන්නේ. වෙන කාගරේ සල්ලි වියදම් කරලා ඊවයින් ආතල් ගන්න එපා. මහා චාටර් වැඩේම හිඟන වැඩ. විශේෂයෙන් කොල්ලෝ. හරි? ඒක එනම සෞතු වැඩක්. ඒ කියන්නේ මම මගේ ජීවිතේ මාර ප්‍රතිපත්ති තියෙන මිනිස්සෙක් නෙවෙයි මම. එහෙම එන පොඩි එකටම හැම එකටම නීති දාගෙන හැම මගුලටම එන ප්‍රතිපත්ති කියලා කතා. එහෙම නෙවෙයි. ඒ වැඩක් නෑ. ඒක ජීවත් වෙන්නත් බෑ. මේ ප්‍රතිපත්ති එක්ක ජීවත් වෙන්න ගියාම. හැබැයි වෙන මිනිස්සෙක්ගෙන් ගන්න සල්ලි වලින් ආතල් ගත යුතු නෑ. يعني ආතල් කියලා මම අදහස් කරන්නේ. අපි ඒ කරන වියදමට සාධාරණයක් අපි කරන්නේ නැත්නම් මම ඒකත් ගන්නේ පිස්සුවට ටීමක් නැත්නම් ආතල් ගැනීමක් විදිහට. වෙන එකෙක්ගේ සල්ලි උඹලගේ සල්ලි නෙමෙයිනේ. උඹලගේ සල්ලි වලින් ඕන ආතල්ලයක් ගනි මම වචනයක් කියන්නේ. ඔය ලංකාවේ මිනිස්සුන්ගේ තියෙනවනේ තමන්ගේ සල්ලි වලින් මොකක් හරි ආතල්ලයක් ගද්දි ඔය සල්ලි වලින් කොච්චරනම් දුප්පත් මිනිස්සුන්ට කණ්ඩ ආරම්භ දෙන අර ඒ කෑල එතන මම නෑ. හරි. මම ටියුෂන් එකට එන්න හේතුව ඒක. කෙලින් මට තවදුරටත් ගෙදරින් සල්ලි ගන්න බෑ. මට මගේ අවශ්‍යතාව ටික සපුර ගන්න ඕන කියලා මොකක් හරි අධ්‍යාපනය මම ඉගෙනගෙන විතරනේ තියෙන මට තිබ්බ එකම සුදුසුකම ඒක. ඉතින් මට ඕනුනේ මේ මම ගෙදරින් තවදුරටත් සල්ලි ගන්න දැන් ගණන් හදලා බලුවම බර ගාණක් ගෙවල් වලින් අරන් ඉතින් පන්ති ගාස්තුයි යන විදරුයි එක්ක. හරි. ඉතින් මේ ඊට වඩා බෑ තව ඒ හින්දා මෙතනින් ඉස්සරහට මම මගේ අවශ්‍යතාව ටිකට අවශ්‍ය ප්‍රමාණයට කීයක් හරි හොයා ගන්නවා කියලා පටන් ගත්තා. අන්තිමේට දැන් ගෙදර අවශ්‍යතාව ටිකත් මගෙන් තමයි සෙබරෙන්නේ එහෙම දැනකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක එහෙම හිතලා පටන් ගත්ත එක නෙවෙයි. නමුත් ඉතින් එහෙම වෙනවා. හරි. ඒක පට්ට ලොකු පොයින්ට් එකක් ළමයි. ඒ කියන්නේ අනුන්ගේ සල්ලි වලින් එහෙම ආතල් ගන්න එපා. වෙන මිනිස්සෙකින් සල්ලි අරන් කරනවා නම් දෙයක් ඒක බැහැලා කරන්න. ඔයාගේ සල්ලි වලින් ඕන ආතල්ලයක් ගන්න මම කිසි ප්‍රශ්නයක් දාන්න. කිසිම අවුලක් නැහැ. ඔයාගේ නම් සල්ලි උඹලා ඕන ආතල්ලයක් ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන එකක් ඒකේ සීමාවක් නැහැ. ඒක හරිද වැරදිද මට අදාළ නැහැ. හැබැයි උඹලගේ නෙවෙයි නම් සල්ලි පරිස්සමින් ඈ. එහෙම උඹලගේ නොවන සල්ලි වලින් උඹලා දෙන සාධාරණේ කරන්නේ නැත්නම් ඒක පට්ටම දීන ගතියක්. එන්නම නින්දිත ගතියක්. හරි. ඒ හින්දා ඔයාලගේ සල්ලි වලින් ක්ලාස් ෆීස් ගෙවලා පන්ති තියනවා නම් අන්න කමක් නැහැ. එහෙම ඇවිල්ලා ඉතින් එහෙම එකෙක් කොහොමවත් ඔහම නිකන් ඉන්නේ නැහැ. හරියට වැඩ කරන්න 100න් ඉන්න පන්ති. හරි. විදුලිතාවය කියලා කියන්නේ සාසංගජ බන්ධනයකදී බන්ධන